ආයිවන්ට වල්ලි කොහොමද? කොහමද මම මේ ඊයේ රෑ එළි වෙනකන් අනේ අපේ මේ දල්දා පෙරහැර අහගෙන හිටියා. එහෙමද? ඊයේ හොඳට වැඩේ කරනනේ. හරි අපූර්වට. ඒකම කතරගමත් විශාල ජනකක් ඇවිල්ලා තියෙනවා. සෑහෙන සෙනඟක් ඇවිල්ලා තියෙනවා කියලා තමයි අපි ඩොමිනිකුන් හැකිවේ. මේ ඉතින් අපි පත්තර බලමු. දිවයින පත්තරයේ ප්‍රධාන සිරස්තලයේ තියෙන මැණික් පුහුණු ආයතනයේ මිලියන ගණනක වංචාවක් හිටපු කළමනාකරුට චෝදනා. ඉතින් මැණික් ගලක් කියන්නේ මේ හක්කේ වුණත් හංගගෙන ගියත් කෝටි ගණක් වටිනවනේ නේද? ඒකනේ. ඉතින් සමහරලාට හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් තියෙන කට්ටියෙන් දන්නේ නැහැ නේ ඔගේ වැඩ කලේ කියන්න බෑ කියන්නේ. ඇත්පට උන්ට අවශ්‍යතාවක් මවුසෙනෙහස ලබා දෙන්න ජනපති ඇමති ලොකුගේට දන්වයි. ඒකත් ඒකම තියෙනවා. ශ්‍රී ලංකාවට ඇතුළු නැය ඡායාරූපගත කරේ. ඔව්. මේ කවුද ඇවිල්ලා තින්නේ කියලා. හැබැයි ඉතින් වෙබ් වල පළ කරන්න එපා. ගෙදරට හොරෙන් දන්නේ නැහැ. දොරටු සන්දානයේ යෝජනා මාලාවේ විදේශවතා හා බලතල රසක් ඉල්ලයි. බ්‍රිතාන්‍ය වාර්තාවකින් රජයේ විරෝධය පළවේ. කොඩි සංවිධානයේ තවදුරටත් වස්ත්‍ර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති බවට මේ නිකුත් කරපු වාර්තාවක්. ඒකම මේ දැන් නම් ඉතින් මේ නිවුස් එක කියන වැඩක් නැහැ. මොකද්ද? මේ නිවුස් එකට දාලා කට්ටිය ඔක්කොම දැන් ගිහිල්ලා. පාසල් නිවාඩුව හෙටින් නැරඹේ. දැන් මෙලා ළමයි මේ නෝඩ ඉස්කෝලේනේ. ඒකනේ. පොලිසිය දෙනකොට තුවාල ජීප් එකකටත් වෙඩි පාතාල දෙදෙනෙක් වෙඩි කන්න සිටි. එජාපේ දකුණට මහඇමති අපේක්ෂකව නම් නොකරයි. කවුරුත් නැද්ද දන්නේ නැහැ. අපරාධ වලට සම්බන්ධව දකුණේ අපේක්ෂකත්වයේ නැහැ සන්දාන ලේකම් කියලා තියෙනවා. ඒකම කොළඹ නව අග්‍රාධිකරු හිමියෝ පදවි ප්‍රාප්ත වෙති. මල්කම් රංජිත් රාධිකරුතුමා ඊ නව අග්‍රාධිකරුවරයා හැටියට මේ පත්වීම මේ ඒ චාරිත්‍රානුකූල පත්වීම ලබා ගත්තා. ඒක පළ වෙනවා. කොළඹ අපරාධ කොට්ටාසේ බව කියන කණ්ඩායමක් පුතා පැහැරගෙන පහර දීලා ජනාධිපතිතුමනි පරීක්ෂණයක් පවත්වන්න මව ඉල්ලයි. ඒ කියන්නේ අපරාධ කොට්ටාසේ අපරාධයක් සිද්ධ වෙලා. ශ්‍රී ලංකාවෙන් සොයාගත් ඩෙන්ගු බැක්ටීරියාවට තැනක් ලැබෙන්නේ නැහැ. මේ කියුබාවෙන් ආපු එක්කෙනාටත් මම හිතන්නේ නිසි තැන තාම ලැබිලා නැහැ නේද? දිනවල පත්‍රයේ ප්‍රධාන සිරස්තලයේ තියෙන කඳුරවල සිටි 4000ක් යලි ගම්බිම්වලම පදිංචියට බේද පසකලා රටරංගන්න ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක බසිල් රාජපක්ෂ ඉල්ලයි 1,68,00,000 වංචාවට එජාප මාධ්‍ය ප්‍රධානියෙකුගේ බිරිය හවුල්ද කියලා මේ කොහෙද මේ විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ සේවය කරන කාන්තාවක් තමයි මේ වංචාවට සම්බන්ධ වෙලා කියලා කියන්නේ. ඇයගේ මේ ස්වයං පුරුෂයා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය දැවැන්තෙක්. සින්දුගේ සහ රාජුගේ අයිතිය ජනපතියන් මහා මිහිවරුන්ට ප්‍රබල කොටනායකයෝ 7ක් මධ්‍යම පළාත් බුද්ධ්‍යංශ භාරයේ විදේශ ආධාර කප්පාදු කරන්න ඉල්ලා සිටීමට කිසිදු දේශපාලඥයෙකුට අයිතියක් නැහැ ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. රනිල් මංගල ගිවිසුමට එරෙහිව එජාප ජ්‍යෙෂ්ඨයන් නඩුමගට ඒකම ආමිර් රොෂාන් පප්පා පොලිස් ප්‍රහාර වලින් මරුට ආමිර් රොෂාන්ගේ පප්පා නෙමෙයි. නෑ ඒ දෙන්නේ ආමිර් රොෂාන් කෙනෙක් පප්පා කියන තව කෙනෙක්. නොරොච්චවලේ දෙවෙනි සහ තෙවෙනි අධ්‍යයනය ආරම්භය කියලා දිනමන පත්තරේ වාර්තාවක් තියෙනවා. ඊළඟට අපි ගොඩ වෙන්නේ ලංකාදීප පත්තරේට පාතාලේ තවත් නායකයෙක් පොලිසියෙන් වෙඩි කාමරයට මිනිමරුන් 10කට කොල්ල කෑම 12කට සම්බන්ධ වෙලා මූල්‍ය අරමුදලෙන් ගත් ණය මුදලේ සියලු වංහුන් අද මැත්සබේට 2003 දී එජාපේ රජයේ නායකත් කොන්දේසි දිගහැරේ. ඔක්කොමලගේ ඉල්ලෝට වල හුණු ඩිං තියෙනවා වගේ. ජනපති අත්පට උන් දෙදෙනා මල්වතු මස්කිරි මහානායකරුන්ට පූජා කරයි කියන මේ ප්‍රවෘත්තියක් තියෙනවා. පොලිස් ලොකෙව්ගේ පුතෙක් මාළඹේ තාක්ෂණ ආයතනයට කඩා වැදී යකා නටයි. බලෙන් පැහැරගෙන ගොස් පහර දී සිසුවෙක් රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන්නේ නැහැ. ඒ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියලා හරියන්නේ නැහැ. හරියට වැඩේ කරන්න නේද? මඩු මංගල්‍ය ආද ආරම්භයේ දෙවමැදුරේ සිට කිලෝමීටරයක දුර බිම් බෝම්බ ඉවත් කරලා තියෙනවා. එකම මහනුවර දවල් පෙරහැර අද සිද්ධ වෙනවා කියලත් ලංකාදීප පත්‍රයේ වාර්තා කරනවා. කඳුරුවල සිටි 4129ක් මුල් ගම්බිම් වල යලි පදිංචි කරවති. මාලිගාවත පාතාල නායක පප්පා පොලිසියෙන් වෙඩි කානසී මරුන් කෑ ආනමාලු මිත්‍යාස්ගේ ගෝලේ කියලා තමයි ලංකාදීප පත්‍රයේ තියෙන. මෙන්න කාටුන් වල තියෙන චරිත වගේ නේද? ආනමාලු මිත්‍යා. අපි අර මේ පිපි කියලා කියන්නේ අපි. අපේ මේ සෙනසුරාදා ඉරදාන මේ ළමා නාට්‍යයේත් මේ වගේ චරිත තියෙනවා. මේ චරිතයි මේ චරිතයි වගේ නේද? ඉතින් කාටුන් වෙන්න එපා නේ. ඒකනේ. ලක්බිම පත්තරේ ප්‍රධාන සිරස්තලයේ තියෙන මැතිවරණ නීති දැඩිවේ ඡන්ද හිමි නැති ප්‍රභූන්ට ඡන්ද පොළට ඇතුල් වීම ප්‍රභූවරුන්ගේ හා අපේක්ෂකයන්ගේ ආරක්ෂකයන්ට ඡන්ද පොළට යාම ආරක්ෂක පොලිස් නිලධාරීන් හැර සිසු නිලධාරීන් ඡන්ද පොළට යාම ඡන්ද පොළතට ජංගම දුරකථන භාවිතය තහනම් කරලා තියෙනවා.
එක්කම මහනු රැසල මංගල්ලය නිවාට පත් කරමින් දහවල් පෙරහැර අද විල් සංචාරය කරනවලු හින්දුසා රාජු මල්ල තුවස් කිරි මහනායමරුන්ට බාර දෙගෙන ප්‍රවෘත්තිය සමගම තියෙනවා සින්දුසා රාජුට අවශ්‍ය වූහොත් මව් ඇතිනියගේ රැකවරණය සැලසෙනවා ආයි පැටවුන්ට අම්මගේ සෙනෙහස අවශ්‍යයි කියලා කියන්න දැන්න අවශ්‍ය වුණොත් කියලා කියන්න දැන්න අවශ්‍යයි තමයි නේද අවශ්‍යයනේ එක්කම ආමි රෝෂන් ඝාතනය කරපු එක පොලිස් වෙඩි පහරින් ඒකත් සඳහන් වෙනවා කරුණා පාර්ශවයේ ගිනි අවිභාරතයි කියලත් ලග්නම් පත්‍රේ වාර්තා කරනවා අපි යන් විරාමයකට